ඉතින් ඔයා කොච්චර හොඳට ඔයාගේ රැකියාව වැඩ කරත් ඔයාට අන්තිමට හම්බෙන පඩිය දන්නේම නැතුව ඔයාගේ අතින්ම ඉවරලා යනවා. ඉතින් ඒක හැමෝටම වෙන දෙයක්. අන්තිමට මාසේ අන්තිමට ඔයාටවත් කන්න තරම් සල්ලි නැති වෙනවා. අන්තිමට එම්ටි පොකට් කොච්චර ඔයා වැඩ කරත්. ඉතින් මේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න හින්දා ඔයාට දැන් දැඩි මානසික පීඩනයකට ලක් වෙලා ඇති. ඔයාට මේ දවස්වල අතේ සල්ලි නැතිවීම ගැන. ඔයා උදේ ඉඳන් රෑ වෙනකම් කාට හරි යටත් වෙලා මහන්සි වෙලා මාසේ අන්තිමට ගන්න පඩිය සතියෙන් ඉවර වෙද්දි ඔයාට හිතලා නැද්ද ඔයා කරන මේ ක්‍රමය වැරදි කියලා? ඉතින් ඔයා කැමති නැද්ද කාටවත් යටත් නොවි Tamanගෙම ගෙදරට වෙලා Tamanට කැමති වෙලාවක වැඩ කරලා ස්ථිරවම ඩොලර් ආදායමක් මාසිකව හදාගන්න. ගොඩක් අය හිතන්නේ මෙහෙම ඩොලර් හොයන්න ලොකු ඩිග්‍රීස් ඕනේ කියලා. නැත්තම් ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඩිග්‍රී ගත්ත මිනිස්සුද මේ ලෝකේ දිනලා තින්නේ කියලා. ඉතින් ඔයා හොඳට කල්පනා කරලා බැලුවොත් ඔයාට මතක් වෙනවා ඇති ඩිග්‍රී ගත්ත මිනිස්සුන මේ ලෝකේ දිනලා තින්නේ කියලා. ඒකට හොඳම උදාහරණයක් විදිහට ඔයාලා ඒ කාලේ ඉඳපු ඔයාලගේ පන්ති යාළුවෝ වැඩ නොකරපු යාළුවෝ දැන් ඔයාට වඩා දියුණු තැනක ඉන්න පුළුවන්. ඉතින් ඒක ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද යාළුවට වෙනම සිස්ටම් එකක් තියෙනවා යාළුවා හරියට ඉගෙන නොගත්තට. ඉතින් ඔයාත් ඉගෙනගෙන ඔයාට ඔක්කොම සම්පූර්ණයි. ඒ වුණාට ඔයා මේ කරන සිස්ටම් එක හරියට වැරදි. මම කියන්නේ මේ ඉගෙන නොගෙන ගේමක් ගන්න පුළුවන් කියලා නෙමෙයි. ඒ කියන්නේ ඔයාට තියෙන වැලියබල් එකක් තමයි ඔයා ඉගෙනගෙන ඊට සමාන ජොබ් එකක් නැති එක. ඒ කියන්නේ ඔයා උපරිමයටම ඉගෙනගෙන තියෙන උනාට ඔයාට හම්බෙන පඩියමදි. ඒක තමයි ඔයාට තියෙන ලොකුම ගැටලුව. ඉතින් ඒකට තමයි අද මේ සොලියුෂන් එකක් ගෙනල්ලා තින්නේ. ඉතින් මේ ෆෝන් එකෙන් සල්ලි හොයනවා ගුවාම ගොඩක් අය බොරුවට මේ ඇප්ස් වලට ගෲප්ස් වලට එකේ කමියුනිටි වලට සල්ලි දීලා බොරුවට පංචාවලට අහුවෙලා දිනවා. ඉතින් සමහර අය ස්කෑම් ලංකාවේ ගොඩක්ම ස්කෑම්ස් වෙනවා. පිරමීඩ් පස්සේ දුවලා සල්ලි නැති කරගෙන ඉතින් සමහර අය සිග්නල් ගෲප් වලට සල්ලි දාලා ඒ සල්ලි එහෙමම නැති කරගන්නවා. බොරුවට යාලා දෙන සිග්නල් එකකුත් නෑ අන්තිමට. ඔයා බොරුවට ඒ මිනිස්සුන්ට සල්ලි දාලා විතරයි. ඔයා දන්නවද ලෝකේ ඉන්න 100ට එකක විතර වෙන ලොකු සල්ලිකාරයෝ එයාලගේ සල්ලි තප්පර ගාණෙන් වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් එයාලා මේකෙදි කිසිම රස්සාවක් කරන්නේ නැහැ. හැබැයි ලෝකේ ආර්ථිකය හැසිරෙන විදිහ බලලා දවසට ලක්ෂ ගණන් එයාලා සල්ලි හොයනවා. ඉතින් මේ මම කියලා දෙන වැඩේ ඔයා හරියට ඉගෙන ගත්තොත් විශ්වාසවන්ත විදියට ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් පැසිව් ඉන්කම් එකක් විදියට. ඉතින් මම මේ අද කියන්න යන්නේ ඔයාට ලෝකේ තියෙන ලොකුම ෆයිනෑන්ෂියල් මාකට් එක, ඒ කියන්නේ ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන. හැබැයි බය වෙන්න එපා. මම මේ කියන්නේ අර සිග්නල් ගෲප් පස්සේ ගිහිල්ලා සල්ලි නැති කරගන්න සූදුවක් ගැන නෙමෙයි. ඉතින් මේ SMC plus ICT full course එක කිසිම දෙයක් හංගන්න නැතුව ඔයාලට මුලින් ඉඳන් සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. මම කියන්නම් ඒක ඉතින් එකින් එකට මේකේ තියෙන ෆීචර්ස් ගැන ඔයාට ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම්, ඒ කියන්නේ chart එකක් කියන්නේ මොකක්ද කියලාත් ඔයා අඩුම තරමේ දන්නේ නැත්නම් course එකේ මූලික දැනුම, ඒ කියන්නේ basic course එක ඔයාට සම්පූර්ණයෙන් නොමිලේ access දීලා තියෙනවා අපි ඔයාට. يعني basic course එක සම්පූර්ණයෙන් නොමිලේ ඔයාට access දීලා තිනවා. ඔයාට බලා ගන්න පුළුවන් අපේ ස්ටුඩන්ට්ලා ගත්ත ප්‍රොෆිට් එහෙම ඔයාට මේ ස්ක්‍රීන් ෂොට් වලින් සහ ස්ක්‍රීන් රෙකෝඩින් වලින් ඔයාට බලා ගන්න පුළුවන් මේ අපේ ස්ටුඩන්ට්ලා ගත්ත ප්‍රොෆිට්. ඉතින් මෙයාලා ලොකු ප්‍රොෆිට් අරන් තිනවා මේකේ. ඉතින් මේ සේරම ප්‍රොෆිට් එයාලා අරගත්තේ නිකන් ඉඳලා නෙමෙයි. එයාලා අපේ කෝස් එකත් එක්ක එකට එකතු වෙලා සහ එයාලා හරි විදිහට අපි කියලා දෙන දේවල් තේරුම් අරගෙන අපි දෙන හෝම්වර්ක් කරලා ඒ විදිහට අපේ වැඩපිළිවෙලත් එක්ක එකට ගියපු අය තමයි මේ ඔක්කොම ස්ටුඩන්ට්ලාගේ ප්‍රූෆ් වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එයාලා ඔයපු ප්‍රොෆිට් යාලා කරපු ඇනලයිසිස් ඔයාට ඒව ඔක්කොම බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒකයි අපි කිව්වේ හරි විදිහට ඉගෙන ගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ කියලා. මේ විදිහට ඔයාලා මේ වීඩියෝ එකේ මම කියන වොයිස් එකත් අහගෙන ඔයාට පුළුවන් මේ අපි දාන ප්‍රූෆ් ස්ක්‍රීන්ෂොට් ඒව ඔක්කොම ඔයාට බලන්න. ඉතින් අපි මේ කරගෙන යන්නේ live zoom හරහා. ඉතින් ඔයාට zoom classes වලට තමයි මේක join වෙන්න තියෙන්නේ. ඉතින් මේක zoom එකෙන් කරලා නිකන් ඔහේ තේරෙන්නේ නැතුව නිකන් අර මේ zoom එකේ අර සාමාන්‍ය ක්ලාස් එකක් වගේ තේරෙන්නේ නැතුව ඔහේ කරන් යන්නේ මේක. ඉතින් අපි ක්ලාස් එකේ ඉවරුනාට පස්සේ හෝම්වර්ක් එකක් දෙනවා ඔයාලට කරන් ඉන්න කියලා. ඊළඟ ක්ලාස් එක සතියේකට ක්ලාස් දෙකක් තියෙනවා. අන්නේ විදිහට ඊළඟ ක්ලාස් එකට එනකොට අපි හෝම්වර්ක් එකක් දෙනවා ඔයාලට කරන්න. ඉතින් මේ හෝම්වර්ක් එකේ විදිහට ඔයා හෝම්වර්ක් ටික කරලා තමයි ක්ලාස් එකට ආයි ජොයින් වෙන්න ඕන. ඉතින් ඒකෙදි අපි හෝම්වර්ක් වෙනම ඔයාගේ චෙක් කරනවා. ඒ කියන්නේ ඔයා හෝම්වර්ක් එක හරියට කළා තින්නේ වැරදිට කළා තියෙන. ඉතින් ඔයා වැරදිට කළා තිබුත් අපි එවලෙම ඔයාට ලයිව් කියලා දෙනවා මේක මේ විදිහට වෙන්න ඕන. නැත්තම් ඔයාට ඒක තේරුම් නැත්තම් ආයි ඔයාට එවලෙම ඒක කියලා දෙනවා තේරෙනකම්ම. ඉතින් ඔයාට ඒක අමතර ෆීචර් එකක් සහ තව ලෙසන් එකකට අපි යන්නේ නැහැ. ඔයාට ඒ ලෙසන් එක තේරෙන්නේ නැත්තම්. ඒ ලෙසන් එක තේරෙනවා නම් විතරයි අපි next ලෙසන් එකට අපි යන්නේ. ඉතින් ඔයාට මේ ලෙසන් එක මොකක් හරි යම් තැනක තේරුම් නැත්තම් ඔයා ඒක තේරුම් ගන්නකම් අපි next lesson එකට යන්නේ නැහැ. ඉතින් ඒක මේක අවතර වාසියක්. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලෙම live ඔයාට කතා කරලා අහගන්න පුළුවන් මේ මොකද්ද තේරුම් නැති කොටස කියලා. ඉතින් class එක අවසානයේ ඔයාට full recording එක දෙනවා. ඉතින් high quality recording එකක් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ class එකේ කරපු දේවල් දැන් ඔයා හිතන්නකෝ හදිස්සියවත් ඔයා ලෙඩ වුණා. නැත්නම් ඔයාට වෙන හදිසි ගමනක් ආවා. එක්ක ඔයාට මේ course එකේ දිගටම සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ඔයාට කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට live
recording access එක ඔයාට නොමිලේ හම්බෙලා තිනවා. ඉතින් ඔයාට ක්ලාස් එක අවසානයේ ඔයාට අපි recording එක ලබා දෙනවා. ඒ recording එක බලලා ඔයාට ක්ලාස් එකේ කරපු දේවල් නැවත තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ක්ලාස් ඔක්කොම පටන් ගන්නේ රෑ 9ට වගේ තමයි අපි ක්ලාස් තියන්නේ. ඉතින් ඒ ක්ලාස් වලට ඔයාට රෑ 9ට තියලා තියෙන්නේ මොකද ගොඩක් අය වැඩට යන අය ඉන්නවා. ඒක රස්සාවක් ජොබ් එකක් කරන අය ඉන්නවා. එතකොට යාලට හවස වගේ තිබ්බොත් යාලට ඒවට ජොයින් වෙන්න බැරි වෙන හින්දා තමයි අපි 9ට වගේ මේ ක්ලාසස් ඔක්කොම පටන් ගන්නෙ. ඉතින් ඔයාට ජොයින් වෙන්න බැරුණා කියලා දුක් වෙන්න එපා. ඔයාට අර recording access එක තියෙන හින්දා ඔයාට පුළුවන් next day එකේ අපේ recording එක බලලා ක්ලාස් එකේ කරපු lesson එක ඔයාට හරියට understand කරගන්න. ඉතින් දැන් recording එක තියෙනවා කියලා ඉන්න එපා. මොකද recording ගොඩ ගැහුණාම ඔයාට බලන්න හිතෙන්නේ නැහැ. ඉතින් course එක ඉවරුනාට පස්සේ ඔයාට ස්ටුඩන්ට් කමියුනිටි එකට අපි ජොයින් කරනවා. මේක ස්ටුඩන්ට්ලා ලොකු ප්‍රමාණයක් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. එතකොට යාලා කරන ඇනලයිස්, ට්‍රේඩ්, ප්‍රොෆිට් ඒවා ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ඒක එතකොට තේරෙයි මේගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි මාකට් එක හැසිරෙන්නේ. ඒකින්ද ඇනලයිස් ඔක්කොම මේ ගෲප් එකට දානවා. ඊටත් අමතරව අපි VIP Discord server එකක් ඔයාලට unlimited access දෙනවා. ඒ කියන්නේ full time ඔයාට live access ලබා දෙනවා මේ VIP Discord server එක. ඉතින් ඔයා දැන් බලන්න ඇති මෙතන Discord server එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ගොඩක් ලොකු traders ලා පාවිච්චි කරන්නේ මේ Discord servers. ඉතින් Discord තමයි ගොඩක්ම පාවිච්චි කරන ලොකු traders ලා. ඉතින් මේක WhatsApp group එකක් වගේ මේ එක විකාර නෙමෙයි. ඒකින්ද මේ group එකක් එහෙම නෙමෙයි මේ Discord server එකක් කියලා අපි ලොකුවට මේ වචන දාලා කියන්නේ. එතකොට මේ Discord server එකක් කියන්නේ live analysis room. ඒ කියන්නේ දිනපතා live market එකේ සිද්ධ වෙන දේවල් අපි විග්‍රහ කරන තැන තමයි මේ මෙන්න මෙතන වෙන්නේ. කියන්නේ එක features තමයි Discord එකේ අපි ඔයාලට මේ හඳුන්වලා දෙන්නේ. අනිත් profit වැඩිපුර ගන්න traders ලත් එක්ක එකට එකතු වෙලා screen එක share කරගෙන එකට වාඩි වෙලා trade කරන්න පුළුවන් සුපිරිම room එකක් තමයි මේ live එකේ අපි මේක Discord server එකේ වෙන්නේ. ඉතින් මේක සරලව වෙන දේවල් ටික තමයි කියන්නේ. ඉතින් ඔයාලට ඒක course එක අවසානයේ අපි Discord server එක ලබා දෙනවා. ඉතින් මේ Discord server එකක් ලබා දෙනවා කියන්නේ ඉතින් ඒක අමතර වාසියක්. ඒක ඔයා අනිවාර්යෙන් ඔයාට මේ Discord server එක නම් හම්බ වෙනවා. යම්කිසි subject එකක ඔයා ඒක හරියට ඉගෙන ගත්තොත් ඔයා ඒකේ ප්‍රවීණෙක් වෙනවා කියලා ඒක ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒක දන්නවා. ඉතින් මේ course එක කරගෙන යන්නේ මම සහ Most Value Private Limited කියන ආයතනයත් එක්ක එකට එකතු වෙලා. ඉතින් මගේ brand එක ගත්තොත් Prime Crypto කියන brand එකත් එක්ක සහ Most Value Private Limited කියන ආයතනයත් එක්ක එකට එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඔයාට කිසිම සැකයක් තියාගන්න ඕන නැහැ. මොකද සමහර අය මේක scam වෙනවා මේ දවස්වල. ඉතින් ඔයාට මේක ගැන වැඩිදුර විස්තර දැනගන්න තව මොන හරි details තියෙනවා prices ඒ වගේ දේවල් දැනගන්න ඔයාට උල මේ මම පෙන්නන තිරේ දාලා තියෙන numbers තුنين කැමති නම්බර් එකකට මැසේජ් එකක් දාන්න. ඉතින් එහෙම මැසේජ් එකක් දාන්න ඒ නම්බරේ මොකක් හරි වෙලා තිබ්බොත් ඔයාලට පුළුවන් අනිත් නම්බර්ස් දෙකෙන් එක නම්බර් එකක් යූස් කරලා අපිට මැසේජ් එකක් දාන්න. නම්බර් තුනට මැසේජ් දාන්න එපා. එතකොට හොයාගන්න බෑනේ. ඒකින්ද ඔයා එක නම්බර් එකකට මැසේජ් එකක් දාන්න. මොකද එකම එක්කෙනා නම්බර් තුනකින් මැසේජ් කරාම ඒක අපිට ලොකු අපහසුයක්. එතකොට ඔයාලා හොයාගන්න බෑ. ආයෙ අර ඩීටේල්ස් දෙන්න යනවා. ඒකින්ද ඒක බොරු කරදරයක් වැඩක් හින්දා ඔයාලට පුළුවන් එක නම්බර් එකකට අපිට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලා දැකලා ඇති නම් ඔය YouTube එකේ එහෙම තියෙනවා මේ courses සම්බන්ධ. ඒක ඉතින් basic ටික තියෙන්නේ ඉතින්. ආයි basic දේවල් ටික තියෙන්නේ ඉතින් ඒවා. ඒ ටික ඉගෙනගෙන ඉතින් ඔයා මොකක් හරි loss වුණොත් හදිසියවත් ඉතින් ඔයාට මේ trading කියන එක එපා වෙලම යනවා. ඉතින් ඊට වඩා හොඳයි හරියට හරි තැනකින් හරි විදියට ඉගෙන ගන්න එක. එතකොට ඔයාට එපා වෙන්නේ නැහැ මේ field එකේ ඔයාට ඉස්සරහටම යන්න පුළුවන්. කාර්ගෙවත් අතපාන්නේ නැතුව. ඒ කියන්නේ සිග්නල් ගෲප් පස්සේ සල්ලි ගෙවගව අතපාන්නේ නැතුව ආඩ පුළුවන්. මේක ඔයාගෙන් විදිහට ඔයාම තා අනිත් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස් ලාත් එක්ක මේකේ ට්‍රේඩ් කරන් යන්න. ඉතින් ඔයාලට මේ කිසිම බය වෙමත් වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට මම තමයි මේක රිප්ලයිස් දෙන්න සහ මේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් Most Value Private Limited ආයතනයත් එක්ක තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඒක රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒකින්ද ඔයාලට කිසිම බය වීමක් වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පෙන්නපු නම්බර් තුනට මෙන්න මේ නම්බර් තුනට ඔයා මැසේජ් එකක් දාන්න. මොකද මේක ෆ්‍රී කෝස් එකක් කරලා හැකි. ෆ්‍රී කෝස් කරලා වැඩක් නැහැ. ඒක බොරුවට අපතේ පළවෙනි වීඩියෝ එක බලයි දෙවෙනි වීඩියෝ එක බලයි ඊළඟ වීඩියෝ එකෙන් නම් කවුරුත් බලන්න ඉන්නේ නැහැ. යම්කිසි මුදලක් වියදම් කරලා කරොත් ඔයා මේක කෝස් එක ඉවර වෙනකම් සහ හරියට මේ ෆීල්ඩ් එකේ වැඩ කරගෙන යනවා. හරියට මේ ෆීල්ඩ් එකේ වැඩ කරගෙන යන නිසා අපි දෙන හෝම්වර්ක් ඒ ටික ඔක්කොම උනන්දුවෙන් කරගෙන යනවා. මොකද ඔයා සල්ලි ගෙවලා තින්නේ. ඔයා සල්ලි නොගෙව ෆ්‍රී මොකක් හරි කෝස් එකක් කරනවා නම් ඔයාට ඒක කිසිම අගයක් දැනෙන්නේ නැහැ. උනන්දුවක් දෙන්නේ නැහැ. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. මෙච්චරයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට අර නම්බර්ස් තුනෙන් කැමති නම්බර් එකකට මැසේජ් එකක් දාන්න පුළුවන් මට. මේක මම සහ Most Value Private Limited ආයතනයත් එක්ක කරගෙන යන වැඩක්. ඒකින්ද ඔයාට කිසිම බය වීමක් වෙන්න දෙයක් නැහැ. එහෙනම් next වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම goodbye.